අද මම ඔයාලට අරගෙන ආවේ කුඩා නයිමිලිස් පැලවලට ප්‍රවාඩෝ කෘමිනාශකය හරි විදියට භාවිතා කරන්නේ කොහොමද කියලා පෙන්වන්න. මේ කෘමිනාශකය ගැන කිව්වොත් මේක ගස්වල යුෂෝරාබුන පලිබෝධක සතුන් පාලනයට භාවිතා කරන බෙහෙතක්. මේකෙන් පාලනය වෙන්නේ කොළයේ යුෂෝරාබුන කූඩිත්තන්, සුදුමැස්සන්, මයිටාවන්, පැලමැක්කන් වගේ කුඩා සතුන්. මගේ අත්දැකීමෙන් මේ බෙහෙත සුදුමැස්සන්ට ගොඩක් හොඳයි කියලා මම නිර්දේශ කරනවා. මේ කෘමිනාශකය දාන ප්‍රමාණය කිව්වොත් වතුර ලීටර් එකකට යෝගට් හැඳි එකක් වගේ තමයි දාගන්නේ. මම වතුර ලීටර් දෙකකට තේ හැන්දට පොඩ්ඩක් අඩුවෙන් දාලා හදාගන්නවා. මම ඔයාලට මතක් කරනවා Mr. Nimelis YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලා. ඔයාලත් මේ කෘමිනාශකය ස්ප්‍රේ කරද්දී මේ විදිහට ග්ලව්ස් දෙකක් දාගෙන ස්ප්‍රේ කරන්න. මොකද සමහර අයට ගොඩක් විස වෙන්න පුළුවන් මේවා. පැලවලදී ස්ප්‍රේ කරද්දී මේ විදිහට කොළ අනිත් පැත්ත අරවල ඉස්සරහට පස්සට හොඳට ගහ තෙමෙන විදිහට ස්ප්‍රේ කරගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි අපි කෘමිනාශකයේ ගස් වලට ස්ප්‍රේ කරන වෙලාව. අපි කොච්චර හොඳ කෘමිනාශක ගෙනල්ලා ගැහුවත් වැඩක් නැහැ. අපි හරි වෙලාවට ස්ප්‍රේ කරන්නේ නැත්තා. ස්ප්‍රේ කරන හොඳම වෙලාව කිව්වොත් හවස 4, 5, 6 අතර කාලය, උදේ 8, 9, 10 අතර කාලය. ගොඩක්ම හොඳ හවස ස්ප්‍රේ කරනවා නම් ඒකට හේතුව කිව්වොත් මේ ගස්වල කොළවල පූටිකා විවෘත වෙන වෙලාවල් තියෙනවා. අපි කෘමිනාශකය ස්ප්‍රේ කරන්න ඕන ඒ පූටිකා විවෘත වෙලා තියෙන වෙලාවට. එතකොට තමයි කෘමිනාශකය හොඳට ගහට උරාගන්නේ. අපි ටයිම් පාස් වෙලා ස්ප්‍රේ කරොත් නිකන් හබරල කොලයකට වතුර දැම්මා වගේ බේරලා යන එක තමයි වෙන්නේ. හරි එහෙනම් අද ඉඳන් හරියට වෙලාවට කෘමිනාශක ස්ප්‍රේ කරයි කියලා මම හිතනවා ඔයාලා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට ජය වේවා.